අපි කරන්නේ පුතුවක් දෙන්න කියලා එතනට කියලා යන්නේ ඒක. ඒත් ආයුර්වේද දෙපාර්තමේන්තුවේ ප්‍රජා සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන් ඔයගොල්ලන් කොවිඩ් රෝගය සඳහා ගොදුරු වෙලා ඉන්න කට්ටියට අපේ පළාතේ දෙපාර්තමේන්තුව විසින් ආයුර්වේද දෙපාර්තමේන්තුව විසින් ඖෂධ ලබා දීම සිදු කරනවා. මෙහිදී මේ එක් රෝගියෙක් සඳහා එක් ඖෂධ කට්ටලයක් ලබා දීම සිදු කරනවා. ඔයාලා දැන් ගෙදරනේ නිරෝධායන වෙලා ඉන්නේ. ඒ කාලය තුල ඕගලන්ගේ ප්‍රතිශක්තිය වර්ධනය කර ගැනීම සඳහා හරිද මේ රෝගයට ඔරොත්තු දීම සඳහා තමන්ගේ ශරීරය සකස් කිරීමට අපි මේ ඖෂධ කට්ටලෙන් බලාපොරොත්තු වෙන්නේ. ඉතින් මේකේ තියෙනවා මේ පවුඩර් එකක්, කුඩු පැකට් එකක්, ඒ වගේම කල්කයක්, ගුලි වර්ගයක් සහ උගුර සේදීමට තව පවුඩර් එකක් අපි ලැබලා දෙනවා. හරිද? මේකේ පේයාව කියලා කියන්නේ පවුඩර් පැකට් එක. ඒ කියන්නේ අපි බොන්න පාවිච්චි කරන එක. ඒකෙදී අපි උපදෙස් දෙන්නේ තේ හැදි භාගයක් නටන වතුර අඬු කෝප්ප භාගයකට දාලා තැම්බෙන්න තියලා පෙරලා බොන්න. හරිද? මේක උදේටයි රැටයි මේ ආකාරයටම කරන්න ඕනේ. පැහැදිලිද? එතකොට තව කල්කයේ තියෙනවා. කල්කයෙන් තේ හැදි භාගයක්. හරිද? සාමාන්‍ය කඩල ඇටයක ප්‍රමාණයක් වගේ අරගෙන ඉවරලා ඒකත් උණු වතුරෙන් බොන්න. ඒකත් උදේටයි රැටයි. ඊළඟට ගුලි වර්ගයක් තියෙනවා. ගුලි වලින් එක්ක අරකට දෙක ගන්න. උදේටයි රැටයි කැමරට පස්සේ. ගෙදර පොඩා දරුවෝ ඉන්නවද? අවුරුදු 5ක එක්කෙනෙක් ඉන්නවා. හරි. ඒ අවුරුදු 5ක එක්කෙනාට අර පේයා පැකට් එක පවුඩර් එක කියලා කිව්වේ. ඒකෙන් කෝප්ප කාලක් දෙන්න. පැහැදිලිද? දැන් වැඩිහිටියෙකුට අපි කෝප්ප භාගයනේ දෙන්නේ. පුංචි දරුවාට කෝප්ප කාලක් දෙන්න. හරිද? කල්කේ නම් ගැටලුවක් නැහැ. හරි? ඊළඟට මේ ගුලි වර්ගය තියෙනවනේ. ගුලි වලින් භාගයක්. ගුලි භාගයක් දෙන්න උදේටයි රැටයි. ඊළඟට මේක තියෙනවා උගුර සෝදන්න පොඩි කුඩු එකක්. හරිද? ඒකෙන් ඇඟිලි තුඩට අහු වෙන ප්‍රමාණයක් නටන වතුර කෝප්ප භාගයකට දාන්න. දැන් මේක අපි පැහැදිලි කරන්නේ දැන් ඔයාලා කොවිඩ් රෝගීන්නේ. එතකොට ඒකේ රෝගීන් අතර උනත් සම්බන්ධතාවය ඉතාමත් අවම තියාගන්න එක තමයි අපි බලාපොරොත්තු වෙන්නේ. ඒකට මේ උගුර සෝදනකොට එකපාර හදන්නේ නැහැ පවුලේ කට්ටියටම. වෙන වෙනම භාජන වලට හදාගන්න. ඇඟිලි තුඩට අහු වෙන ප්‍රමාණයක් නටන වතුර කෝප්ප භාගයට වගේ දාලා හරි හම්බුනාට පස්සේ අපිට ඕන මේකට ලුණු චුට්ටක් ගම්බිරිස් චුට්ටක් දාගන්න පුළුවන්. හරි හොඳට දිය කරලා උගුරට ගන්න පුළුවන් උෂ්ණත්වය ටිකක් රස්නෙන් තියෙන එක තමයි හොඳ. මොකද උගුර කියලා කියන්නේ කොවිඩ් වෛරසය රැඳී තියෙන ප්‍රධාන ස්ථානයක්. ඒතර මේක උගුරට අරගෙන ඉවරලා හොඳින් උගුර තලතල උගුරේ විනාඩියක් දෙකක් තියාගෙන උගුර තලතල දාන්න. පැහැදිලිද? පැහැදිලි. හරි. මේක වෙන වෙනම කෝප්පවල තමයි හදාගන්න ඕනේ. හරි? එකම කෝප්පෙන් ඔක්කොම පාවිච්චි කරන්නේ නැහැ. පැහැදිලි නේද? හරි. ඊළඟට වාෂ්ප අල්ලන්න දෙහිකොළ, විතකොළ, පාවට්ටකොළ, මදුරු තලා කොළ වගේ කොළ වර්ග දාලා ඒවා මැටි මුට්ටියක තැම්බෙන්න තියලා මේකෙදිත් අපි පැහැදිලි කරන්නේ මේ තැම්බෙන අද්දුම් පිට වෙන අවස්ථාවේදී මේ වතුර ටික කෝප්ප වලට අරගෙන වෙන වෙනම හිමාලය අල්ලන්න කියන එක. පැහැදිලිද? වාෂ්ප පිට වෙන අවස්ථාවේදී වෙන වෙනම කෝප්ප වලින් හිමාලය අල්ලන්න. හරි? එකට සම්බන්ධ වීමක් කරන්න එපා කියන එක තමයි කරන්නේ. දැන් ඔයාලගේ පත්තේ පැහැදිලිව පේනවා මේ ගස් වර්ග එහෙම ගොඩක් තියෙනවා. ඉතින් මේකෙන් අපිට බාහිරයට යන්න එපා. එහෙම නැතුව මේ මදුරු තලා පැලයක් එහෙම තියෙනවා. ඊළඟට ඉඟුරු එහෙම තියෙනවානේ. ගොඩක් හොඳ වත්තක්. ඉතින් මේ ඒවෙන් කොළ කීපයක් අරගෙන ඉවරලා මේවා තැම්බෙන්න තියලා වාෂ්ප පිට වෙන අවස්ථාවේදී හිමාලය අල්ලන්න. හරිද? එතකොට අනිවාර්යෙන් මේ විස බීජ විනාශ කිරීම සහ හුස්ම ගැනීමේ පහසුවක් ඇති කරනවා. නිදහස් වීම. ඒ කියන්නේ සංගීතයට සවන් දෙන්න ආගමනික කටයුතු වල නිරත වෙන්න සහ ආවේගශීලී දේවල් ඒ වගේ. රූපවාහිනිය වුණත් එවැනි දේවල් නරඹන්න යොමු වෙන්නේ නැතුව තවදුරටත් මේ දේවල් කරගෙන ඉක්මන් නිරෝගී සුවය බලාගෙන ඉන්න. මේකේ මේ ෆෝන් නම්බර්ස් තුනක් දාලා තියෙනවා. හරිද? එතකොට ඕගලන්ට මොනවා හරි ගැටලුවක් තිබුණොත් මේ ෆෝන් නම්බර්ස් තුනට කතා කරන්න. ඊට අමතරව මේ අදාළ දෙපාර්තමේන්තුවේ අදාළ ප්‍රදේශයට අදාළ ප්‍රජා සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන් ඔයගලන්ගේ ෆෝන් නම්බර් එකට කෝල් එකක් දෙනවා. හරිද? දීලා ඉවරලා සැරින් සැරේට ඔයාලගේ විස්තර ගැන හොයා බැලීමක් කරනවා. හරි. බොහොම
අපි ඌව පළාතේ බණ්ඩාරවැලි ප්‍රාදේශීය ලේකම් කොට්ටාශය නියෝජනය කරන වෛද්‍ය නිලධාරීන් ඌව පළාතේ ආයුර්වේද දෙපාර්තමේන්තුවේ විශේෂයෙන් ජනාධිපතිතුමාගේ සහ දේශීය වෛද්‍ය රාජ්‍ය අමාත්‍යතුමාගේ අනුග්‍රහය පරිදි සහ ඌව පළාත් ආයුර්වේද දෙපාර්තමේන්තුවේ ප්‍රධානම අපේ කොමසාරිස්තුමිය ඩිල්මා ප්‍රේමතිලක මැතිතුමියගේ මඟ පෙන්වීම යටතේහි ඌව පළාතේ කොවිඩ් රෝගය සඳහා ගොදුරු වී නිවසේ නිරෝධායනය වන්නා වූ රෝගීන් සඳහා ඖෂධ කට්ටලයක් ලබා දීමත් ඒ වගේම එම නිවසේහි නිරෝධායනයට ලක් වී සිටින්නා වූ අනෙක් පුද්ගලයන් සඳහා විශේෂ ඖෂධ වර්ගයන් ලබා දීමත් තමයි අපි මේ වැඩසටහන යටතේ බලාපොරොත්තු වෙන්නේ. ඇත්තටම මේ වැඩසටහන ඌව පළාතේ ප්‍රාදේශීය ලේකම් කොට්ටාශ 26ම ආවරණය වන පරිදි දැනට ක්‍රියාත්මක වෙනවා. මෙහිදී ප්‍රධාන වශයෙන්ම ප්‍රජා සෞඛ්‍ය නිලධාරීන් ආයුර්වේද ප්‍රජා සෞඛ්‍ය නිලධාරීන් මෙම රෝගීන්ගේ නිවස වෙත පැමිණ එම රෝගීන්ට අවශ්‍ය ඖෂධ කට්ටලයක් සහ නිරෝධායන වන රෝගීන් සඳහා ඖෂධ ඇතුළුව ඒ සඳහා අන්තර්ගත වන්නා වූ ඖෂධ පත්‍රිකාවක් මුද්‍රිත පත්‍රිකාවක විස්තර සහ මීට අමතරව ඔවුන්ගේ සුවදුක් විමසා බලා ඔවුන්ට අවශ්‍ය වන්නා වූ විශේෂ උපදෙස් ලබා දීම මෙහිදී සිදු කරනු ලබනවා. විශේෂයෙන්ම මෙම වැඩසටහනින් බලාපොරොත්තු වන්නේ නිවසේ රැඳී සිටිනා වූ රෝගීන්ගේ ප්‍රතිශක්තිය වර්ධනය කර ගැනීමත් ඒ වගේම මොවුන් මානසිකව යම් මානසික පසුබෑමකට ලක් වෙලා සිටිනා වූ අවධියක්. ඉතින් මොවුන්ගේ මානසික මට්ටම නිවැරදි කිරීමත් ඔවුන්ගේ මානසික මට්ටම යහපත් තත්ත්වයකට පත් කිරීමත් තමයි බලාපොරොත්තු වෙන්නේ. ඒ වගේම තමයි මෙම ඖෂධ ලබා දීමෙන් අනතුරුව මේ පත්‍රිකාවේ සඳහන් වෙනවා විශේෂිතක දුරකථන අංක කීපයක්. එතකොට මේ දුරකථන අංක ඔස්සේ ඕනෑම අවස්ථාවක පැය 24 පුරාම Tamanට අවශ්‍ය වෛද්‍ය ගැටලුවක් තිබෙනවා නම් ආයුර්වේදානුකූලව එය විසඳා ගැනීම සඳහා ඒ වගේම තවදුරටත් ප්‍රජා සෞඛ්‍ය වෛද්‍ය නිලධාරියාගේ අවශ්‍යතාවය තිබෙනවා නම් ඔහුව තවදුරටත් සම්බන්ධ කර දීමත් බලාපොරොත්තු වෙනවා. ඒ වගේම තමයි ඉන්න අනතුරු ඖෂධ ලබා දීමෙන් අනතුරුව නැවතත් මොවුන්ට දුරකථන මාර්ගය ඔස්සේ හෝ නැවතත් මොවුන්ගේ නිවාසවලට පැමිණ මොවුන් පිළිබඳව පසු විපරමක් කරලා බලලා මොවුන්ගේ මානසික තත්ත්වය යහපත් කිරීමත් මොවුන්ගේ ඇතැම් රෝගී තත්ත්වයන් බොහෝ විට මෙම අවස්ථාවට ගොදුරු වන්නා වූ රෝගීන් විවිධ කාලීන රෝගවලින් පෙළෙන පුද්ගලයන්. ඉතින් මේ වගේ කාලීන රෝගවල යම් යම් සංකූලතා ඇති වී තිබෙනවා නම් මෙන්න මේ අවස්ථාවන් සඳහා ආයුර්වේදානුකූලව ප්‍රතිකර්ම ලබා දීම තමයි අපි මේ වැඩසටහනින් බලාපොරොත්තු වෙන්නේ. ඉතින් හිතාය සුඛාය දීගාය.